සිහිනයකි ආදරේ තෙවන දිගහැරුම කරාටේ ක්ලාස් එකටත් යන ගමන්ම සතියක කාලයක් ගෙවිලා ගියේ අද මායි මේහුයි ඉන්ටර්විව් එකට යන දවසත් උදා කරලා. ඊයේ හවස ගිහින් මටයි මේහුටයි ඉන්ටර්විව් එකට අඳින්න සාරි එකක් අරන් ආවේ. පස්සේ ඔෆිස් කිට් ටිකක් ගන්න ඕනේ වුණොත් ගන්නවා කියලා හිතාගෙන. මේහුගේ බලකිරිල්ලට සාරිය ගත්තට මොකද මං නම් මේව අඳින්න ආස නැහැ. වික්‍රමසිංහ ගෲප් ඇන්ඩ් ෆැෂන් ටෙක්ස්ටයිල් කම්පැනි එකේ නේම් බෝඩ් එක කියවනකොටම මට ඒක හුරු බවක් දැනුණත් ඒක නෝට් උනේ නැහැ. රිසෙප්ෂන් එකේ ඉන්ටර්විව් එකක් තියෙන තැනත් අහගෙන මායි මේහුයි දෙන්න ඇතුළට ආවා. ඒ එනකොට දෙන්නගෙම ඇස් උඩ ගියේ එතන හිටපු සෙනඟ දැකලා. දෙයනේ මෙච්චර මේ නෝවි එක්ක අපි යමන් බා අපව තේරෙන්නෙකුත් නැහැ. මේ බලපංකෝ. අනේ මේ මීහු ආපේකේ ඉන්ටර්විව් එකට ඉඳලාම යමු. අපිටත් ක්වොලිෆිකේෂන් නැතුව නෙමෙයිනේ. මෙන්න මේ වරෙන්. අනේ මට නම් බයයිත් වගේ. ටික වෙලාවක් ගෙවිලා ගියේ මගේ මේහුගේ ඉන්ටර්විව් එකට වෙලාව ලන් කරලා. මේහුත් ගිහින් ආවට පස්සේ මං ඇතුළට ගියේ පොඩි චකිතයකින්. විවාන් අයියා දොර හැරගෙන ඇතුළට යනකොට මං දැක්කේ විවාන් අයියා ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නවා. එතකොට මේක එයාගේ කම්පැනි එකද? Oh God. නේම් බෝඩ් එකේ සර්නේම් එක මට හුරු බවක් දැනුනේ ඒකයි. ඉන්ටර්විව් එකටත් මං පුළුවන් තරම් හොඳට ෆේස් කරලා එළියට එනකොට මීහු තාම එතනට වෙලා මං එනකම් බලන් ඉන්නවා. පස්සේ දෙන්නත් එක්කම එළියට ඇවිත් ගෙදර එන්න ආවා. අදට ඉන්ටර්විව් එකට ගිහින් දවස් 4ක් වෙනවා. මටත් ගේ ඇතුළෙම ඉන්න කම්මැලිකමක් දැනුන නිසා මං මිදුල ජම්බු ගහ උඩට නැගගෙන සින්දුවකුත් කියන ගමන් ඉන්නකොට දැක්කේ මීහු අපේ ගෙවල් පැත්තට එනවා. ඔය එන්නේ ජම්බෝලේ වගේ. මගේ මොළ රාජ්‍යයට ආපු අදහසක් නම් මං තාපේ පැත්තට වෙන්න තිබුණ අත්ත කෙලවරටම ගිහින් තාප්පිට පැනගත්තේ මේකව හොඳට බය කරන්න හිතාගෙන. මීහු ඒ හරියට කිට්ටු වෙනකොටම මං කොණ්ඩෙත් මූණට වැටෙන විදිහට ලිහාගෙන බිමට පැන්නේ මේකේ කෑ ගහගෙන දුවන්න ගන්නකොට. මීහු අඩි 2-3ක් දුවන්නේ නැතුව ඇති ගේට්ටුවත් වහලා තිබුණ නිසා මේකේ ඒකෙත් හැපිලා බිමට පත බෑවුනේ මං හයෙන් hina වෙන්න ගන්නකොට. උඹනම් කරොත් කරන්න ඔය වගේ වැඩ නෝවේ. තව ටිකකින් මගේ හුස්මත් තිර වෙලා මැරෙන්නේ. තවත් hina වෙන්න නැතුව නැගිට්ටෝපන් මාව. අනේ මට බැරියෝ. ඔබ කෑ ගහගෙන දුවපාර බලකෝ අම්මෝ මරු ඈ. අනේ කල්පනී අම්මේ මේ බලන්නකෝ. ඉඳපන් අද මං උඹට මීහු නැගිටලා එකගේ බෑග් එකෙන් මට ගහන්න ගත්තේ අම්මත් ගේට් එක අරන් එළියට එනකොට. ඒක නෙවෙයි මීහු. උඹට මොකෝ මේ පැත්ත මතක් වෙලා? උඹට අපේ ගෙවල් වලට එන පාර අමතකුණාට මට අමතක නැහැ හරිද? හරි ඉතින් සතියනේ බං ආවේ නැත්තේ. හරි නෝවේ. මන් මේ ආවේ උඹට ඉන්ටර්විව් එකෙන් කතා කරා දහන්න. උදේ මට කතා කරා. උඹට ඉතින් කෝල් ගත්තට ආන්සර් කරන්නෙත් නැහැනේ ඒකයි මං ආවේ. ෆෝන් එක නම් රූම් එකේ බන්න අද උදේ ඉඳන්ම. ඉතින් උඹ සිලෙක්ට් නේද මීහු? ඔන්න නැහැ කියන්නේ නම් එපා. ඔව් නෝවි මං සිලෙක්ට් වෙලා. ක්වොලිටි සෙක්ෂන් එකේ ලයින් මැනේජර් විදිහට. අනේ මට මාර සතුටුයි කෙල්ලේ. උඹට හැමදාම හරියන්න ඕනි බන්. උඹට හරි ගියා නම් මට එච්චරයි. අනේ එහෙම කියන්න එපා නෝවි. උඹ සිලෙක්ට් වෙලා නැහැ නම් මං යන්නෙත් නැහැ. වෙන තැනක් බලමු. උඹට පිස්සුද? ඒකටම යන්න ඕනි. එච්චරයි. අනේ නෝවි ඔයාටත් කෝල් අරන්ද බලන්නකෝ. මට ෂුවර් උඹට අරන් නැති. යමන්කෝ. යමු. ඇවිත් නේද නෝවි? අඳුරන්නේ නැති නම්බරයකින් නම් කෝල් එකක් තියේ. අරන් බලමුකෝ එහෙනම්. දෙයනේ මීහු මාත් සිලෙක්ට් වෙලා බන් ප්‍රොඩක්ෂන් මැනේජර්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි විදිහට. අනේ දැන් දෙන්නටම යන්න පුළුවන් නෝවි. කොච්චර ෂෝක්ද? අනේ මට සතුටුයි බන්. මං දැනන් හිටියා ඔබ අනිවාර්යෙන් සිලෙක්ට් වෙනවා කියලා නෝවි. මොකද එච්චරටම ඔබ දක්ෂයි. මේ අනිත් ඉතින් යන්නත් ඕනේ එකේ හවසට යමු shopping පාරක් දාන්න. ඇඳුම් ටිකක් අරන් එමු. තමුන්නස් කටේ තියාගෙනද යන්නේ අයිසේ? මුලින්ම තමුන්ගේ ඇස් පේනවද බලනවා. මගේ ඇඟෙත් හැපිලා තව මාත් එක කියවන්නත් එන්නේ. මේ මිස්ටර් තමුන්ගේ අතනේ වැරද්ද. පාර බලන්න ආවනම් මගේ ඇඟේ හැප්පෙන්නේ නැහනේ. ඒ නිසා මේ ටික ඇහිඳලා දෙනවා.
ඕනේ නම් මැහිඳ ගන්නවා. මේ ෂෙවින් කියන්නේ කාටවත් ඔළුව පහත් කරන එකෙක් නෙවෙයි. ඒක ඔය ඔළුවට දාගන්නවා. දැන් යනවා මෙතනින්. හා ඇයි? තමුන් චාල්ස් කුමාරයාද? හැටරියනක් වගේ ඉන්නේ නැතුව මේ ටික ඇහිඳලා දීලා යනවා. නැත්තම් මං කරන දේ දන්නවා. පුළුවන් දෙයක් කරනවක බලන්න. අනේ රණ්ඩු වෙන්න එපා නෝවි. අපි යමු. සෝරි මිස්ටර්. අපේ වැරද්ද. අපි මේ ටික ඇහිඳ ගන්නම්. තමුන්ට තේරෙන දේ මේ ටින් බෙල් එකටත් තේරුම් කරලා දෙනවා. මගේ වෙලාවත් නාස්ති කරා. ෆෝලිෂ්. එහෙම කියලා ඌ යන්න ගියේ මීහු මාව තාම අල්ලන් ඉන්නකොට. පස්සේ මීහුම බෑග්ස් ටිකත් ඇහිඳගෙන මාවත් ඇදන් එළියට එන්න ආවේ මන් මීහුටත් පනිනකොට. තුන්රුවන්ගේ සරණින් මගේ දෝණි පරිස්සමට වැඩ ටික කරගන්න ඕනි. අම්මා දුන්න පිච්චමල් දාපු වතුර එකත් බේලා මන් එළියට ආවේ තාත්තිටත් වැඳලමයි. අද පළවෙනි දවස නිසාම තාත්ති මාවයි මෙව්වයි ගිහින් දාන්නම් කිව්වා. කාර් එකේම ආපු නිසා 7:45 වගේ වෙනකොට කම්පැනි එකට එන්න පුළුවන් වුණා. රිසෙප්ෂන් එකටත් කියලා අපි දෙන්න ඇතුළට ආවා. පස්සේ ඩොකියුමන්ට්ස් එහෙම සයින් කරලා මන් කැබින් එක ඇතුළට එනකොටත් සර් ඇවිත් නැහැ. සර් අද එනකොට 8:30 වෙනවා කිව්ව නිසා එතකම් මටත් කරන්න වැඩක් නැති එකේ මන් රූම් එක පුරාම ඇස්යව්වේ මටත් තාම මේක හුරුුනේ නැති නිසා. මගේ ටේබල් එකත් සර්ගේ රූම් එකේම තිබුණත් වීදුරු වලින් දාපු දොරකින් වෙන් වෙන්න තමයි ඒක හදලා තිබුණේ. රූම් එක හරිම පිළිවෙලයි, ලස්සනයි. වයිට් කලර් තීම් එකකින් තමයි මේක ඇරේන්ජ් කරලා තිබුණේ. සර්ගේ ටේබල් එක ළඟට මන් ගියේ ඒක උඩ තිබුණ සුදු පාට වීදුරු බෝලේ දැකපු නිසා. ත්‍රිකෝණ වගේ කැටයම් දාපු ලස්සන බෝලයක් එතන තිබුණා. ඒක අතට ගන්න යනකොට මන් දැක්කේ ටේබල් එක උඩ තිබුණු නේම් බෝඩ් එක. මොකක්? මෙයාද මගේ බොස් එතකොට?